සුබ දවසක් වේවා ජය වේවා යාළුවනේ ඔයාලා හැමෝටම. ඔන්න අදත් අරන් ආව අලුත් වීඩියෝ එකක්. මම මේ වීඩියෝ එකත් ඔයාලට අරන් එන්න කලින් මේ පිළිබඳව මම හොයලා මේක ඇත්ත නැත්ත මොකද්ද මේකේ වෙන්නේ මොනවද කොහොමද මේ දේ වෙන්නේ හරියට මේ දේ මමත් ඇප්ලයි කරලා මේ දේ හරියටම විස්තර දැනගෙන තමයි ඔයාලට මම වීඩියෝ එකක් අරන් එන්නේ හැම වීඩියෝ එකම. ඉතින් ඒකේ 100%ක්ම නිවැරදිතාවය සහතික කරලා තමයි මම ඔයාලට වීඩියෝ එකක් ගේන්න උත්සාහ කරන්නේ. බොරු විකාර විස්තර රවට්ටන අන්දන views ගන්න. ඉතින් ඒ වගේ දේවල් මගේ වීඩියෝ වල නෑ. වැඩි වැල්වට අරන් අවශ්‍ය නෑ. අද වීඩියෝ එකේදී මම ඔයාලට අරන් එන්නේ ඔන්ලයින් ඔයාලට සර්ටිෆිකේට් එකක් කොහොමද ගෙදරටම ගෙන්න ගන්නේ කියන කාරණාව සම්බන්ධව තමයි අද වීඩියෝ එකේ මාතෘකාව. උපන්න සාතිකයක්, විවාහ සාතිකයක්, මරණ සාතිකයක් ගෙදර ඉඳන්ම ඔන්ලයින් ඇප්ලයි කරලා කොහොමද ගෙදරටම ගෙන්න ගන්නේ? ඒකට පේමන්ට් එකක් හරියටම කරන්නේ කොහොමද? ඒ පේමන්ට් එක කරාට පස්සේ ඒ සර්ටිෆිකේට් එක ගෙදරට එන පියවර දක්වා සියලු විස්තර අද වීඩියෝ එකේදී ඔයාලට මම කතා කරනවා. ඉතින් කොපමණ දවසක් ගත වෙනවද? ඒ හැම දෙයක්ම මම අද ඔයාලට කතා කරනවා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ස්කිප් නොකර දිගටම බලන්න. අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මාතරෙන් මතක් කරනවා subscribe එකකට තට්ටුවක් දාගෙනම අපි යමු වීඩියෝ එකට. මෙහෙමයි වෙන්නේ මම ඔයාලට පළවෙනි කමෙන්ට් එකේ මේකට එන්න ඕනේ ලින්ක් එක මම ඔයාලට දාලා තියන්නම්. ඒ ලින්ක් එක හරහා ඔයාලා ආවට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. සාත් ඉල්ලීම කියන එක ටච් කරලා ආවට පස්සේ මෙන්න මේ විදිහේ ඔයාලට විස්තර ටිකක් ෆිල් කරන්න තියෙනවා. මෙතන ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාලා මේක ෆිල් කරන්නේ මේක ඉල්ලුම් කරන්නේ ඩෙන්ටි කාඩ් හරහා නම් ඔයාලට තියෙන්නේ NIC එකක් නම් නැෂනල් ඩෙන්ටි කාඩ් එකක් නම් ඒක ටික් එක දාලා ඔයාලා ඒක හරහා විස්තර ටික පුරවන්න. එහෙම නැත්නම් ඔයාලට තියෙන පාස්පෝර්ට් එක නම් පාස්පෝර්ට් එක කියන එකට ටික් එක දාලා ඒ විස්තර ටික පුරවන්න. මෙතන NIC කියන එකට ටික් එක දාලා මම මේ විස්තර ටික පුරවනවා. මම මගේ දුරකථන අංකය මම මෙතෙන්ට දෙනවා. ඔයාලා වැඩ කරන ඔයාලගේ සාමාන්‍ය දුරකථන අංකයක් මෙතෙන්ට දෙන්න. මොකද මේකට OTP කෝඩ් එකක් එනවා. ඒකෙන් තමයි ඔයාලගේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්නේ. ඊට පස්සේ දෙවෙනි එකට ඔයාලගේ ID නම්බර් එක දෙන්න. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එකක් ඔයාලට දෙන්න පුළුවන් ඔයාලා පාවිච්චි කරන වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක්ම දෙන්න. ඔයාලගේ නම මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. ඊට පහලින් ඔයාලට පේනවා ඇති නම කියලා තියෙනවා. ඊට පස්සේ පින් අංකය යවන්න කියන කුඩ ඔයාලා ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා දීපු නම්බර් එකට පින් නම්බර් එකක් SMS එකක් ඔයාලට එනවා. ඒ අංකය මෙතන ඔයාලා ඇතුළත් කරන්න ඕනේ. මට ආපු පින් අංකය මම මෙතෙන්ට ඇතුළත් කරනවා. ඇතුළත් කරලා ඔයාලා මෙතන සත්‍යාපනය කරන්න. නැත්නම් ඉදිරියට යන්න ඔයාලා එතන ටච් කරන්න. ඊට පස්සේ ඔන්න මේ විදිහට ඔයාලට ඔයාලගේ ෆෝන් නම්බර් එක වෙරිෆයිඩ් වෙලා ඔයාලා ඇතුළත් කරපු විස්තර ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති සහතිකපත් වර්ගය කියලා ඔයාලට මෙතන උඩින් පේනවා. සර්ටිෆිකේට් එක තෝරන්න ඔයාලට ඕනි උපන්න සාතිකයක්ද නැත්නම් මරණ සාතිකයක්ද විවාහ සාතිකයක්ද කියන එක. මෙතන මං බර්ත් සර්ටිෆිකේට් කියන කොට ටච් කරනවා. මොකද මම ගෙන්න ගන්න හදන්නේ උපන්න සාතිකයක් නිසා. ඊට පස්සේ බෙදා හැරීමේ ක්‍රමය මම මෙතනින් තෝරනවා ස්පීඩ් පෝස්ට් කියන එකද. මොකද මම තැපෑලෙන් තමයි මේක ගෙන්න ගන්න යන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන ඔයාලගේ ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න එනවා. ඒ විස්තර ටික ඇතුළත් කරාට පස්සේ ඊට පහලින් ඔයාලට පේනවා ඇති දිස්ත්‍රික්කය මම මගේ දිස්ත්‍රික්කයේ මට අදාළ දිස්ත්‍රික්කය තෝරනවා. ඊට පස්සේ ඒකට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටින් ඔයාලට තෝරන්න තියෙනවා. ඊට පස්සේ යොමු කරන්න කියන කොට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඊළඟ පියවර විදිහට විස්තර ටික ඇතුළත් කරන්න එන්නේ. මෙතන ඔයාලට උඩින්ම තියෙනවා පේනවා ඇති සහතිකපත් අංකය. ඒ කියන්නේ ඔයාලා දැන් ඉල්ලුම් කරන සහතිකයේ හිතන්න උපැන්න සහතිකයක් නම් උපැන්න සහතිකයට අදාළ අංකයක් තියෙනවා. ඒ අංකය මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනි. මරණ සහතිකයක් නම් ඒ සහතිකයට අදාළ අංකය. ඊට පස්සේ මෙතන ඔයාලට තියෙන විදේශ උපැන්න සහතිකයක් නම් ඒකට ටික් එක දාලා ඒ විස්තර පුරවන්න පුළුවන්. මම ඒකට ටික් එක දාන්නේ නැහැ. ඊට පස්සේ ලියාපදිංචි දිස්ත්‍රික්කය කියන එක ඔයාලට අදාළ දිස්ත්‍රික්කය ඔයාලා තෝරන්න. ඒකට අදාළ ලියාපදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. කියන්නේ ඔයාලගේ උපැන්න හෝ මරණ සහතික ලියාපදිංචි කරලා තියෙන කාර්යාලය තමයි එතන තෝරන්න ඕනි. මම මේ විදිහට තෝරලා ඊළඟට ඒකට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය එතනින් තෝරනවා. ඊට පස්සේ ඔයාලට දෙන්න තියෙනවා උපන් දිනය. ඔයාලා ඉල්ලුම් කරන සහතිකයට අදාළ කෙනාගේ විස්තර තමයි මෙතන ඇතුළත් කරන්න තියෙන්නේ. උපැන්න සහතිකයක් නම් ඒ උපැන්න සහතිකයට අදාළ
උපන් දිනය තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට යටින් තියෙනවා නම ඇතුළත් කරන්න. උපැන්න සහතිකයේ හෝ මරණ සහතිකයට විවාහ සහතිකයට අදාළ නම. මෙතෙන්ට සම්පූර්ණම ඔයාලා ඇතුළත් කරන්න. මුලා අකුරුත් එක්ක මෙතන ඇතුළත් කරන්න එපා. මොකද එහෙම වුණොත් සමහරට මෙතන ඊළඟ පියවරට යන්න දෙන්නේ නැහැ. සම්පූර්ණම නම මෙතන ඇතුළත් කරන්න. ඊට පස්සේ ඊළඟ පියවරට තියෙනවා ඔයාලට ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න. මේ විදිහට තෝරලා ඊළඟට ඔයාලට අදාළ ඔයාලා ඉල්ලුම් කරන සහතිකයට අදාළ මම දැන් උපැන්න සහතිකයක් ඉල්ලුම් කරන නිසා මෙතන මේ විදිහට සමහරට ඔයාලා මරණ සහතිකයක් විවාහ සහතිකයක් ඉල්ලුම් කරද්දී මේ විස්තර වෙනස් වෙන්න පුළුවන්. මෙතන මවගේ නම කියන එකටත් ඔයාලා සම්පූර්ණම නම ඇතුළත් කරන්න ඕනේ. මොකද නැති වුණොත් මෙතනින් ඉදිරියට ඔයාලට ඊළඟ පියවරට යන්න දෙන්නේ නැහැ. ඊළඟට මොනවා හරි ඔයාලගේ සහතිකයට යම් සංශෝධනයක් මොනවා හරි ඇතුළත් කරලා තියෙනවා නම් ඒකට අදාළ එතන තියෙන ටික් එක දාලා ඒකට අදාළ දිනය ඇතුළත් කරන්න පුළුවන්. මම ඒක ඇතුළත් කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට යටින් පේනවා ඇති ඊළඟ පියවර විදිහට ඔයාලා ළඟ තියෙන සහතිකයේ ෆොටෝ එකක් මෙතෙන්ට ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් මෙතන ෆොටෝ එකක් ඔයාලට ගැලරි එක හරහා මෙතෙන්ට ඇතුළත් කරන්න පුළුවන්. ඇතුළත් කරාට පස්සේ යොමු කරන්න කෙනෙකුට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට උඩින් මේ පේනවා ඇති සහතිකයේ විස්තර යොමු කිරීම සාර්ථකයි කියලා මැසේජ් එකක් වැටෙනවා. ඒ වගේමයි අවසාන වශයෙන් ඔයාලා ඇතුළත් කරපු විස්තර ස්ථීර කරන්න නැත්නම් තහවුරු කරන්න ඔයාලා ඇතුළත් කරපු විස්තර බලා ගන්න පුළුවන්. ඒ විස්තර ටික නිවැරදිද කියලා බලලා මෙතන මේ ස්ථීර කරන්න කෙනෙකුට ටච් කරන්න. ඊට පස්සේ බලන්න මෙන්න මේ විදිහේ මැසේජ් එකක් තමයි ඔයාලගේ දුරකථනයට එන්නේ. ඔයාලා දීපු අංකයට ඔයාලට අදාළ ඉල්ලුම් රිෆරන්ස් අංකයත් එක්ක අයිදුම්පත් අංකයත් එක්ක මැසේජ් එකක් ඔයාලට ඇවිල්ලා තිනවා. මෙන්න මේ විදිහට. ඉතින් මේකට පස්සේ බලමු ඊළඟ පියවර මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. ඔයාලට ඊට පස්සේ දවසකට පස්සේ මැසේජ් එකක් එයි ආයෙමත් ඔයාලා දීපු දුරකථන අංකයට ඔයාලගේ ඉල්ලීම අදාළ කාර්යාලයට යොමු කරලා තියෙනවා කියලා. මොකද ප්‍රධාන කාර්යාලයෙන් තමයි මේවා පරීක්ෂා කරන්නේ. ඊට පස්සේ ඒක ඔයාලා පරීක්ෂා කරලා බලලා විස්තර පරීක්ෂා කරලා අදාළ ඔයාලා ඉල්ලීම කරලා තියෙන ඔයාලගේ සහතිකයේ ලියාපදිංචි වෙලා තියෙන කාර්යාලයට ඒ අදාළ ඉල්ලීම යොමු කරනවා. ඊට පස්සේ ඔයාලගේ අයිදුම්පත් අංකයත් එක්ක මෙන්න මේ විදිහට යොමු කරා කියන දහවුරු පණිවිඩයක් ඔයාලට ඔයාලගේ දුරකථන අංකයට ලැබිලා ඇති. තවත් දිනකට පස්සේ මෙන්න මේ විදිහට ගෙවීම කරන්න ඔයාලගේ ඉල්ලීමට අදාළ ගෙවීම කරන්න මෙන්න මේ විදිහේ ආයුධම්පතට අදාළ ලින්ක් එකක් ඔයාලට එවනවා ඔයාලගේ දුරකථනයට. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ඒ ලින්ක් එකෙන් ඔයාලා ආවට පස්සේ මෙන්න මේ විදිහට ගෙවීම විස්තරයට අදාළ ෆෝම් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට උඩින්ම තියෙනවා පිටපත් ගණන තෝරන්න. මෙතනින් මම 1 කියන එක තෝරනවා. ඊට පස්සේ ඒකට අදාළ මුදල යටින් පෙන්නනවා. ඔයාලට කොපි දෙකක් සිලෙක්ට් කරොත් ඔයාලට ඊට අදාළ මුදල යටින් පෙන්නනවා. ඉතින් මම මෙතන 1 කියන එක සිලෙක්ට් කරලා ඉල්ලුම් පත්‍රය සඳහා මුළු මුදලත් මෙතන යටින් බලා ගන්න පුළුවන්. ගෙවන්න කියන තියෙන මේ නිල් පාට ෆොටෝ උඩ ටච් කරන්න. ඊට පස්සේ අහනවා ඔයාලට ගෙවීමට අවශ්‍යද කියලා. එතනින් අවශ්‍යයි කියන එක ඔව් කියන එක තෝරවුවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ගෙවීමට අදාළ විස්තර පුරවන්න ඔයාලට මේ විදිහේ ෆෝම් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එතනින් මේ I accept කියන එක උඩ ටික් එක දාලා ඔයාලා ගෙවන ආකාරය මෙතන යට වීසා කාඩ් එකෙන් හෝ මාස්ටර් කාඩ් එකෙන් කියන එක එතන තෝරන්න. ඊට පස්සේ මේ proceed කියන එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා ගෙවීමට යන මුදල මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යටින් මේ pay now කියන එක උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩි වෙලාවක් අරගෙන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයාලට අදාළ සම්පූර්ණ මුදල උඩින් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ කාඩ් එකේ ඔයාලගේ තියෙන නම මෙතන උඩින්ම ඇතුළත් කරන්න. ඊට පස්සේ දෙවෙනි එකේ කාඩ් නම්බර් එක ඔයාලට ඇතුළත් කරන්න තියෙනවා. ඊට පස්සේ යට මේ එක්ස්පයරි කියන එකේදී ඔයාලට කාඩ් එකේ කල්ලිකුත් වීමේ මාසය සහ අවුරුද්ද ඇතුළත් කරන්න තියෙනවා. ඊළඟට මේ CVC කියන තැන ඔයාලා ඇතුළත් කරන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ මාස්ටර් කාඩ් එකේ වීසා කාඩ් එකේ පිටුපස ඔයාලට ඉලක්කම් 3ක අංකයක් බලා ගන්න පුළුවන්. අන්න ඒ අංකය තමයි මේ CVC කියන තැනට ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ submit කියන එක උඩ ඔයාලා ටච් කරන්න.
ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ කාඩ් එක සේව් කරන්න ඕනේද කියලා අහනවා මෙතන විස්තර. මෙතනින් මම no thanks කියන එකට ටච් කරනවා. මට මේක දැනට සේව් කරගන්න අවශ්‍ය නැහැ විස්තර. Excuse me boss, you have a text message. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ ගෙවීම තහවුරු කරන්න ඔයාලා දීලා තියෙන දුරකථන අංකයට OTP කෝඩ් එකක් ඔයාලට එනවා. ඒ කෝඩ් එක මෙන්න මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනි. ඊට පස්සේ මේ confirm කියන එක උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ගෙවීමට අදාළ ගෙවීම සාර්ථකයි කියලා ඔයාලට මැසේජ් එකක් එනවා. ඔයාලා ඉල්ලුම් කරපු ඉල්ලීමට අදාළ ඉල්ලුම්පත් අංකය පෙන්නලා ඔයාලගේ නම ගෙවීම සක්සස්ෆුල් ඔයාලගේ මුදල සියලු දේ මෙතන විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලා දෙන දුරකථන අංකයටත් ඔයාලගේ ගෙවීම සාර්ථකයි කියලා මැසේජ් එකක් ඔයාලට එනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මට දින කීපයකට පසු නිවසටම මෙන්න මේ විදිහට සහතිකය ලැබෙනවා ස්පීඩ් පෝස්ට් හරහා තැපෑලෙන්. ඉතින් මේ විදිහට පහසුවෙන්ම ගෙදර ඉඳලා ඔයාලට මේ විදිහට ඔබගේ ඕනෑම සහතිකයක් ඉල්ලුම් කරන්න පුළුවන්. දින කීපයකින් උපරිම සතියක් ඇතුළත ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. මට මෙතෙන්දී සතියකට වඩා කාලයක් ගත වුණා. මොකද මම මේක ඉල්ලුම් කළේ සෙනසුරාදා දවසක. එතකොට රජයේ නිවාඩු දවස් දෙකක් එතන මට ඇතුළත් වෙලා තිනවා. ඊට අමතරව සතියේ මැද නිවාඩු දවස් දෙකක් ආවා. ඒක නිසා මට දවස් 10ක් වගේ මේකට මට ගියා කාලය මට ගෙදරට මේක එන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලා සතියේ සඳුදා වගේ දවසක මේක ඉල්ලීම කරොත් රාජකාරී දිනවල නිවාඩු දවසක් නැත්නම් ඉක්මනින්ම මේක ගෙදෙට්ටම ගෙන්න ගන්න පුළුවන්.